Hi travellers, ඔන්න ඉතින් අද travel එච්චන ඇවිල්ලා ඉන්නේ වැවුරු කන්නල තියෙන ලංකාවේ ලොකුම ඔරලෝසුව බලන්න. ඉතින් ඊට කලින් අපි වඳින්න යන. ඉතින් එහෙනම් අද එන්නේ පොඩි vlog එකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා යට තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා ඔක්කොම කරලා තියාගන්න. ඉතින් travelers මේ තියෙන්නේ ලංකාවේ විශාලතම යෝධ පුදුම මහා ඔරලෝසුව. ඉතින් මේක 1926 දී තමයි W.L.R.S. සිල්වා මහතා විසින් මංකොණ මඩමේදී හදලා තියෙන්නේ. ඉතින් අතිපූජ්‍ය බජ්ජම සිරි සද්ධාතිස්ස හාමුදුරුවෝ 1928 දී තමයි මේ ඔරලෝසුව රුපියල් 3000කට. ඒ කියන්නේ ඒ කාලේ මුදලින් මේ මගේ පිටිපස්සෙන් ඔරලෝසුව රුපියල් 3000කට මේ වැවුරු කන්න පන්සලට අරන් තියෙන්නේ. වෛජයන්ත පුස්තකාලයේ මහජන ප්‍රදර්ශනයේ තමයි සවි කරලා තියෙන්නේ. ඔයාලට මම පෙන්වන්නේ දැන් ඒකේ තියෙන ටික ඔයාලා මේ වීඩියෝ එක පොඩ්ඩක් පෝස්ට් කරලා කියව ගන්න. ඉතින් මේ තමයි ලංකාවේ ලොකුම ඔරලෝසුව. මේ වෙනකොට ලංකාවේ තියෙන ලොකුම ඔරලෝසුව. තාම එළියෙන් බලනකොට හොඳට තප්පර කට්ට වැඩ කරනවා. තප්පර කට්ට විනාඩි පැය ඔක්කොම වැඩ කරනවා. මේ ඔයාලම බලනවා මේ කෞතුකාගාරේ තියෙන්නේ ඔරලෝසුව විතරක්ම නෙමෙයි මේ වගේ පරණ ගොඩක් ඔරලෝසු තියෙනවා මේ. ඊට පස්සේ පරණ හාමුදුරුවන්ගේ පින්තූර තියෙනවා මේ වගේ. ඊට පස්සේ මේ වගේ පරණ මැටි භාණ්ඩ පෝසිලේන් ඉන්නකම පෝසිලේන් පෙන්න පෝසිලේන්ද කියලා මන් දන්නේ නැහැ. කොහොම හරි වීදුරු භාණ්ඩ තියෙනවා. ඊට පස්සේ මේ පරණ කෝප්ප වීදුරු කෝප්ප ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අවසර අරගෙන තමයි මේක වීඩියෝ එක කරන්නේ. මේ වගේ පෑන් රඳවන මේ ඔක්කොම පරණ කාලේ ඒවා. මේ තියෙන මේ ටයිප්‍රයිටර් එක. ඊට පස්සේ මේ තියෙන්නේ කැසට් ප්ලේයර් එකක් හරි. ඉතින් මේව කවදාවත් ලංකාවේ ඉදන් බලා ගන්න බෑ. කැමරා එකේ පොඩක් SDF ෆුල් වුණා. මම මේ ෆෝන් එක ගත්තා. මේ යට සැකිලි තියෙනවා පරණ කාලේ. මේ පරණ තොටිල්ල මේ වීදුරු බෝතල් මේ වගේ ඒවා කවදාවත් අපිට බලා ගන්න වෙන්නේ නැහැ. මේ තමයි වැවුරු කන්නල පන්සලේ අතීතය. ඉතින් මේ ඇතුළේ මොනවද තියෙනවා හරියට මේ පේන්නේ නැහැ. මම පොඩ්ඩක් බලමුකෝ. ඉතින් මේ තියෙනවා මේ වගේ ඇත්පිල්මයක් තියෙනවා. ඊට පස්සේ ශ්‍රීපාදයේ තියෙන මේ වගේ ධාතු කරඬුවක් තියෙනවා. දළදා වහන්සේ තැන්පත් කරන ආකාරයට තමයි මේ ධාතු කරඬුව හදලා තියෙන්නේ. ඉතින් travelers පොඩ්ඩක් quality මැද ඇති. මම දැන් ඉන්නේ අර අපි පෙන්නපු ඔරලෝසු කට්ටේ ඒ කියන්නේ ඔරලෝසු මැෂින් එකේ ඒ ඔරලෝසුවේ එළියට පේන අවුට්පුට් එක මේ ඔයාලට පේන එක මේ උඩින්ම තියෙන්නේ. ඉන්නකො මම පෙන්නන්න හරියට ඔයාලට පේනවා ඇති. මේකේ තාම හරියටම වෙලා වැඩ. දැන් මේ රෑ නිසා. ඉතින් මේ වැවුරු කන්නල පන්සල ඉතින් අර පැත්තේ ආණ්ඩියාලින් දෙකුත් තියෙනවා.
අපි යන්කෝ. මේ තියෙන්නේ දකුණු කෙළවරේ තියෙන ආඩියාලින්ද අපේ යාපනයේ පැත්තේ හොයාගන්න පුළුවන් වුණාට මේ තියෙන්නේ වැවුරු කන්නල පන්සලේ තියෙන මේ තියෙන වැවුරු කන්නල බුදු පිළිමේ වැවුරු කන්නල පන්සලේ තියෙන එකම ආඩියාලින්ද. ඒ කියන්නේ මං හිතන්නේ දකුණු පළාතෙම මෙච්චරයිද කොයිද තියෙන්නේ. ඉතින් ඔයාලත් බලන්නකෝ. ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුම. ඉතින් එහෙනම් මේ පොඩි වීඩියෝ එක එහෙනම් මේ වගේ දැනුම් හොයන්න ඕන නම් ඔයාලා අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ travel with